ආයිබෝන් ළමයි. ආයිබෝන් ටීචර්. හරි ඉතින් අද අපිට තියෙන්නේ විද්‍යාව 8 වෙනි පාඩම. බට්ටා මොකද කියවන්නේ? අනේ නෑ මිස් මේ කියෙව්වේ නෑ. නෑ නෙමෙයි මොකක් හරි කියෙව්වා ඔතන ඉඳන්. මෙහෙනම් මෙතන ඉහළ දන ගහන බට්ටයි චුට්ටයි. අනේ මිස් අපි කියෙව්වේ නෑනේ. නෑ නෙමෙයි මොන හරි කියෙව්වා. මොනවද කියෙව්වේ? නෑ මිස් අනිද්දාට පිනාගේ උපන්දිනේනේ. ඈ මොකද්ද තමුසි කිව්වේ පිනා? නෑ පිනාගේ කියලා නෙමෙයි මිස් කිව්වේ. ප්‍රින්සිපල් සර්ගේ අනිද්දාට උපන්දිනේනේ. ඒක ගැන නෙමෙයි අපි දෙන්න කතා කරේ. ආනේ ඔව්මයි නේද. අනිද්දාට ප්‍රින්සිපල් සර්ගේ උපන්දිනේ. මට දැනුයි මතක් වුණේ. ඉතින් බනින්නත් බෑනේ. ප්‍රින්සිපල් සර්ගේ උපන්දිනේ ගැන කතා කරලා තියෙන්නේ. ඉතින් ළමයිනේ අපි මේ ප්‍රින්සිපල් සර්ගේ උපන්දිනේට මොන හරි කරන්න ඕනේ. මොකද මේ ඉස්කෝලේ මේ තරම් තැනකට දියුණු කරේ අපේ ප්‍රින්සිපල් සර්නේ. ඔව් අපිනේ දන්නේ දියුණු කරපු තරම. මොකද්ද බට්ටා කිව්වේ? නෑ මම මේ කිව්වේ අපිනේ දන්නේ ප්‍රින්සිපල් සර් මේක දියුණු කරන්න කාපු කට්ට. ඒක මිසක්. ඔව්. දැන් අපි මේ ප්‍රින්සිපල් සර්ගේ පන්දිරේ මොකද කරන්නේ? මිස් අපි මෙහෙම දෙයක් කරමුද? මොන වගේ දෙයක්ද චුට්ටා? මිස් අපි හැමෝම කීය හරි දාලා සර්ට හොඳ තට්ටේ වැවෙන්න හොඳ තෙල්ලයක් ගන්න දෙමු. මිස් ඒක නම් ගොඩක් වටිනවා මිස්. මොකද්ද චුට්ටා කියන්නේ? තමුසර පිස්සුද? ඕවා කියලා ප්‍රින්සිපල් සර් මේලක පාත හිටියා නම් තමුසලට කොණ්ඩේ නෙමෙයි පවා ගන්නනේ තමුසලගේ අතපය කඩා ගන්න තමයි වෙන්නේ. නෑ මිස් මමත් කියන්නේ ඒ වෙලේ හොඳයි හැබැයි. තට්ටේ වැවෙන්න කියලා හොඳ තෙල්ලයක් ගෙනලා දුන්නා නම් සර් කොච්චර වටිනවද කියලා දන්නවද? ඒකයි මිස් කියන්නේ මිස් තමයි අපි කියනවා වටින්නේ. මේ ළමයි ඕ වගේ දෙයක් නෙමෙයි මම කියන්නේ. මොන හරි නිකන් පුදුම හිතන දෙයක් කරමු. පුදුම හිතන දෙයක් නම් ඉතින් මිස් කෙලින්ම මේ ප්‍රින්සිපල් සර්ගේ කාමරයට ගිහිල්ලා මේ මොන හරි පෙරවගෙන කෙලින්ම බය කරලා දාන්න ඕන කේක් එකක් පෙන්නලා. ඉතින් මාර පුදුම ගිල්ලක් තමයි ඒක න ะ. මිස් මාගාව හොඳ අදහසක් තියෙනවා. මොකද්ද තවද අදහස? අපි මිස් හොඳ කේක් එකක් ගෙනල්ලා සාමාන්‍ය අපිටත් පුළුවන් විදිය ගානක් දාලා කේක් එකක් ගෙනල්ලා ඊට පස්සේ ප්‍රින්සිපල් සර්ගේ කාමරෙන් තියලා කේක් එක ප්‍රින්සිපල් සර් එනකන් ඉඳලා බැලුමක් තියාගෙන ඉඳලා බැලුම් පුපුරුමු. ඒතකොට සර් පුදුම වෙනවා. ඒකත් හොඳයි. තා පොඩ්ඩක් හිතලා බලලා මේ අපි පොඩ්ඩක් ලස්සන කරලා ඒ හරිය මේ අපි පොඩ්ඩක් ඒක බලමු නේද? කට්ටියත් එක්ක කතා කරගෙන. ඔව් මිස් අපි එහෙම කරමු. අනේ මේ උඹ කරන සර්ප්‍රයිස් තරින්දු. උඹ මේ කේක් එක කන්න නේ මගුල කිව්වේ. මෙයා බලන්නකො. එහෙම දෙයකට නෙමෙයි මම හොඳකට කිව්වේ. අනේ අපි දන්නවනේ හොඳ. හරි.